Hi guys, ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ cooking vlog එකක් කරන්න. මම හිතුවා ඉතින් ගෙදර ඉන්න ගමන් ඉතින් cooking vlog එකක් කරන්න අක්කා එක්ක. ඔයාලා දැකලා නැහැනේ අක්කත් එක්ක ආයෙත් කාලෙකින් vlog එකක් කරෙන්නේ නැහැනේ. අපි එන යමු මොකද්ද vlog එක කරන්න යන්නේ කියලා. අද ඉතින් පාම් පුඩින් එකක් කියන්නත් බෑ. මොකද්ද අක්කා මේක ඇත්තම නම? අපි මේකට කියමු බ්‍රෙඩ් චොකෝ පුඩින් කියලා. අන්න හරි. අපි බලමුද මේකට මේ මොනවාද ඕන වෙන බඩු ටික කියලා. මේකට ඕන වෙනවා පාම් පෙති 4ක් හරි 5ක් හරි Tamanට කැමති ප්‍රමාණයක් ගන්න. මම හිතන්නේ බිත්තර දෙකක් ඕනේ. ඔව් බිත්තර අනිවාර්යයෙන්ම දාන්න ඕන. බිත්තරත් මෙතන අපි ගත්තේ පාන් අපි 5ක් 6ක් වගේ අරන් තියෙන. ඒ හින්දා බිත්තර දෙකක් ගත්තා. ටිකක් ලොකු බිත්තර ඕන වෙන්නේ. ඊට පස්සේ සීනිත් ගත්තා 3න් එකක් විතර සීනි ඕන. ඊළඟට කිරි කෝප්ප භාගයක් විතර. භාගයක් වගේ. ඔව්. වැනිලා දාමු. වැනිලා තේ හැන්දක් විතර දානවා. ඒකමන මේක දැන් චොක්ලට් කියලා කිව්වනේ අපි. ඒ හින්දා චොක්ලට් මොන හරි දාන්නත් එපා. ඒ හින්දා අපි කපාගත්ත කුකින් චොක්ලට් ටිකක් අරන් තියෙනවා. අපි එන හදන්න යන්න. ඔව් හදන්න යන්න. මේක ඉන්න ඕනේ අපි හදන්න යන්නේ. ඔව් හදන්න ගමු. මේකට ඕන ඉන්ටීරියර් මේකට ඕන බඩු ටික හැම එකක්ම මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ දාන්නම් guys. ඔව් මුලින්ම අපි සීනි ටික දාගමු. ඊට පස්සේ බිත්තර දෙකක් මේ විදිහට දාගමු. බිත්තර දෙකක්. අදලස් රස පාට තියෙන්නේ. ඔව් මේක හැබැයි මොකද්ද මේක මේ ස්ටීම් කරන්න පුළුවන්ද නැත්නම් oven එකේ දාන්න පුළුවන්ද? දෙකම කරන්න පුළුවන්. අද අපි oven එකේ දාමු නේද? ඔව්. මේ oven එක නැති යාළුවන්ට ගෑස් එකේ හදන්න පුළුවන් නේ මේක ස්ටීම් කරලා. ඔව් මේක ස්ටීම් කරගන්නත් පුළුවන්. කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ඉතින් oven එකක් නැහැ කියලා worry වෙන්න ඕනේ නැහැ. මේක මෙන්න මේ විදිහට චුට්ටක් සීනි දැන් මික්ස් වෙනකන් අපි මේ වගේ මික්ස් කරගමු. අර කියනා වගේ 360ටම ගහන්නයි දෙන්න විතර. ඊට පස්සේ මොකද දාන්නේ චොකලට්ද නැත්නම් මේ කිරිද? අපි මේකට වැනිලා ටිකක් දාගන්න. මොකද බිත්තර වලට අනිවාර්යෙන් වැනිලා පොඩ්ඩක් එකතු කරනවා. මොකද අර බිත්තර වල තියෙන අර පිළිගඳ චුට්ටක් ඔව් යන්නේ. ඉතින් අපි වැනිලා ටිකක් තමයි දැන් මේ එකතු කරන්න යන්නේ. සුවඳ ගාදා. මේක ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ හරිම ලේසි පුඩින් එකක්. පොඩි ළමයි එහෙම හරි ආසාවෙන් කයි. අසන්න නිස්පාදනයක් මේක හොඳ අතුරුපසක් ඇත්තටම. බත් කාලා කන්න ඒ වගේම කෙටි පොඩි වෙලාවකින් හදාගන්නත් පුළුවන් නේ. එතන මේක ස්ටීම් කරනවා නම් කොච්චර ටයිම් එකක් වගේ තියන්න ඕනද? ස්ටීම් කරනවා නම් විනාඩි 35ක් 40ක් වගේ ස්ටීම් කරලා ඉවර වෙලා පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාලා කන්න පුළුවන්. අපි එන බීට් කරලා ඉන්න පස්සේ යාළුවන්ට පෙන්න ඕනේ. එහෙම කරමු. ඕකේ. දැන් ඉතින් බිත්තරේ බීට් කරලා ඉවරයි. දැන් අපි තියෙන්නේ කිරි ටික දාන්න. කිරි කොච්චර මිලිලීටර් 500 යන්නේ? ඔව් කෝප භාගයක්. කෝප භාගයක් දාගන්න. බිත්තර එකයි මේවා ගල්ලා ඉල්ල යොදුනාට පස්සේ දැන් දෙන පාන්ය පොගව ගන්න. පොගවන්නේදී මේ අල්සාරුවට මේ ගැන අපි කිරි මිල්ක් එක දාලා ඉල්ල හැදුවේ මේ බිත්තර සාරුව. අන්න ඒකට දාලා ඉල්ල මේ විදිහට පොගවන්න තියෙනවා. මේ වගේ පොගවල ඉල්ල ඔකට ස්ටීම් කරන භාජනයට මේ වගේ දාගන්න තමයි තියෙන්නේ. ඔක්කොම පාන් ටික එතකොට මේකටම දාන්නයක් නේ? ඔව් මේකටම දාමු. දාලා එන්න මොනවද ඊට පස්සේ ආයෙත් කිරි මොනවද දානවද මේක ඔව් උඩේ? ඉතුරු වෙන මේ කිරි ටික තමයි ආයේ දාන්නේ. විතරේ බීට් කරද්දී දාන්න මේ කිරි එකෙන් කාලක් වගේ නේ? ඔව් කිරි එකෙන් කාලක් වගේ දානවා. ඊට පස්සේ මදි ප්‍රමාණය දැන් අපි චොක්ලට් කියලා කිව්වනේ. මේකෙන් ඉතුරු වෙන චොක්ලට් ටිකකුත් අපි දාමු. හරි. මේ දෙලේ තියෙන චොකලට් ටිකක් දාලා ඉන්න ආයෙත් ඒක උඩින් පාන් පෙත්තක් දානවා. ඔව්. හරිම ලේසි වැඩේ. ඕනනම් ඉතින් චොක්ලට්ම නෙමේ ඇත්තටම නට්ස් වර්ග ඕන එකක් දාගන්න පුළුවන්. නිකන් කේක් එකක් වගේ නේ වල. ඔව්. මේක හොඳට ඉතින් ඇතුලේ චොක්ලට් මෙල්ට් වෙලා තියෙනවා. මේක බේක් වෙනකොට හරිම රහයි.
මේ වගේ අන්තිමට ඉතුරු වෙන කිරි ටික ඔක්කොම ටික දානවා නේ මේකට. ඔව්. අපි ඒ වගේ කිරි ටික දාලා එන්නා. දැන් oven එකට දාන්නයි තියෙන්නේ. අවන්නේ Five minutes later. ඉතින් මේක නම් හැදුවේ ඉතින් හැක්කම නම් චෝකලට් පිළිවෙත යන්න තමයි. ආසයි නේ ඉතින් චෝකලට් කන්න. මං උනත් ආසයි නේ චෝකලට් කන්න. අතුරු පාසට වගේ න රස කෑම. කාලා බලන්නකො හදරේල මේක පුඩින් එක හොඳයි න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න 10 කියලා. නැත්නම් හිත සතුටු වෙන්නවත් කරන්නකො guys. හදේන අපේ නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එනකම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඉතින්. ඔය නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකට පයින් එකක් ගහලා ඉන්න බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න හොඳේ. මන් දාපු ගම වීඩියෝ එක කෙලින්ම වගේ ෆෝන් එකට එනවා. Take it off our clothes, ready for the